Hello everyone, welcome back to our YouTube channel. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද ඉතාලියන් එම්බසි එකෙන් legalization process එකට appointment එකක් ගන්න කියලා. ඒකේ steps කීපයක් තියෙනවා. පළවෙනි step එක තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක share කරගන්නේ. එතෙන්දී මුලින්ම ඔයාලා කරන්න ඕනේ VFS appointment queue එකට join වෙන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද VFS appointment queue එකට ඔයාලට join වෙන්න පුළුවන් කියලා. මුලින්ම ඔයාලා Google එකට ගිහිල්ලා සර්ච් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙතන VFS ඉතාලි ශ්‍රී ලංකා කියලා තමයි මම සර්ච් කරේ. එතෙන්දී අපේ වෙබ්සයිට් URL එක වෙන්නේ visa.vfsglobal.com/lka/en/ita. මෙන්න මේ URL එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක normal VFS හැම country එකකටම තියෙන VFS format එකෙමයි තියෙන්නේ. මෙතන තියෙනවා legalization services කියලා tab එකක්. අන්න ඒ tab එකට ගිහිල්ලා පල්ලෙහාට යනකොට ඔයාලට ඕන details තියෙනවා. එතෙන්දී මුලින්ම තියෙනවා instructions වල තියෙනවා මොනවාද ගෙනියන්න ඕන documents ඔයාලට මොන වගේ දේවල් දෝනේ වෙන්නේ එහෙම කියලා. එතෙන්දී English translation එක required නැහැ. අනිවාර්යයෙන්ම original format එකෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ scan copies හරි photo copies හරි තියෙනවා නම් ඒවා reject කරනවා. original document එක තමයි accept කරන්නේ. එතකොට ඒ original document එක තමයි ඔයාලා foreign ministry එකෙනුත් attest කරගන්න ඕනේ වෙන්නේ. ඊට පස්සේ VFS appointment එක හම්බුනාට පස්සේ appointment එකේ විනාඩි 15කට කලින් ඔයාලට එතෙන්ට එන්න කියලා තියෙනවා. ඊට පස්සේ appointment එක book කරගන්න බැරි වුණොත් හරි එයාලා දෙන slot එකට appointment time එකට ඔයාලට එතෙන්ට එන්න බැරි වුණොත් හරි එතෙන්දී ඒ appointment එක no show appointment එකක් විදිහට identify කරගන්නවා. ඒකට refund එකක්වත් අලුත් appointment එකක්වත් දෙන්නේ නැහැ. normal process එකේ ඔයාලා ආපහු අලුත් appointment එකක් book කරගන්න වෙනවා. ඒ වගේම applicant ගේ passport එක legalization එක submit කරන්නේ applicant නම් එතෙන්දී එයාගේ valid passport එකක් ID එකක් ගෙනියන්න ඕනේ. ඒකේ copies ගෙනියන්න ඕනේ. මම ඒ documents ඕනේ ඒවා ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ document ඕන නෙමෙයි නම් යන්නේ ඒ යන කෙනාගේත් passport එක හරි ID එක හරි තියෙන්න ඕනේ. ඒක copy එකක් ගෙනියන්න ඕනේ. ඒ වගේම document ඕනගේ documents ටිකත් අරගෙන යන්න ඕන. submission on behalf of third parties ඒ කියන්නේ delegate කෙනෙක් නම් යන්නේ document ඕන නෙමෙයි නම් යන්නේ ඒවා කොහොමද process කරන්න ඕනේ කියලා මම ඔයාලට වෙනමම කියලා දෙන්නම්. ඊපස්සේ මෙතන fee structure එක තියෙනවා. මෙතන consular fee එකයි translation fee එකයි කියලා දෙකක් තියෙනවා. මේ ටික ඕනේ වෙන්නේ අපිට appointment එක book කරාට පස්සේ මම ඒ details උත් ඔයාලට වෙනමම පස්සේ කියලා දෙනවා. මේ website එකේ ඇත්තටම අපිට ඕන කරන හැම detail එකක්ම තියෙනවා. documents required මේ documents අපිට VFS queue එකට appointment queue එකට join වෙන්න ඕනේ වෙන්නේ නැහැ. ඒක නිසා මම මේ ටික ඉක්මනට skip කරනවා මේ වෙලාවේ. මොකද මම මේ ටික ඊළඟ වීඩියෝ එකෙන් තමයි ඔයාලට explain කරන්න හිතාගෙන ඉන්නේ. මේ page එකේ පල්ලෙහාට යනකොට ඔයාලට තියෙනවා book an appointment for legalization process කියලා. එතන චුට්ටක් පල්ලෙහාට යනකොට ඔයාලට guidelines ටික සිංහලෙන්, tamil වලින්, english වලින් තියෙනවා. ඊට පස්සේ මෙතන book now කියලා button එකක් තියෙනවා. ඒ button එක click කරාට පස්සේ ඔයාට instructions ටික තියෙන page එකක් open වෙනවා. එතන පල්ලෙහාට යනකොට ඔයාට පේනවා මොනවාද තියෙන instructions, steps ටික මොනවාද කියලා appointment එක book කරන්න තියෙන. මෙතෙන්දී ඇත්තටම අපි appointment එකක් book කරනව නෙමෙයි, appointment එක book කරන්න queue එකට join වෙන එකක් තමයි අපි කරන්නේ. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් පල්ලෙහාට යනකොට proceed button එක තියෙනවා. proceed කරන වෙලාවේදී ඔයාව ඊළඟ page එකට redirect වෙනවා. මෙතන ඔයා enter කරන්න ඕනේ ඔයාගේ වැඩ කරන mobile number එක. කියන්නේ ඔයා දැනට use කරන, ඔයා නිතරම use කරන, නිතරම බැලෙන mobile number එකක් තමයි enter කරන්න ඕනේ. මොකද ඔයාට VFS එකෙන් appointment එක ready වෙන වෙලාවේදී SMS එකක් එනවා. ඒ SMS එක එන්නේ SMS එක ගන්න පුළුවන් වෙන්නේ මේ mobile number එක. ඊට පස්සේ මෙතන non-known robot කියන්නේ ඔයා I'm not a robot කියන එක ඔයා එතන tick එක දාලා ඉවර වෙලා ඔයා consent කරනවා. ඒ කියන්නේ ඔයා එයාලගේ privacy notice එකට agree වෙනවා කියලා ආපහු යට තියෙන check box එක tick කරන්න. ඊට පස්සේ get one time password කියන button එක click කරන්න ඕනේ. මේක click කරාට පස්සේ ඔයා මේ උඩ enter කරපු mobile number එකට one time password එකක් එනවා. අන්න ඒ number එක මෙතන enter කරන්න ඕනේ. ඒ number එක enter කරලා validate one time password කියන එක click කරන්න. ඒ click කරාට පස්සේ ඔයාව ඊළඟ page එකට redirect වෙනවා. ඒ page එකේ ඔයාට enter කරන්න තියෙනවා කොච්චර documents ප්‍රමාණයක් ඔයාට legalize කරන්න තියෙනවද කියලා. දැන් මට
ඇත්තටම තිබුණේ ඩොකියුමන්ට්ස් දෙකයි, බර්ත් සර්ටිෆිකේට් එකකුයි පොලිස් සර්ටිෆිකේට් එකකුයි විතරයි තිබුණේ. ඒක නිසා මම මෙතන total number of documents to be legalized කියන තැන මම දානවා 2යි කියලා. ඊට පස්සේ number of applicants. දැන් family එකක්ම apply කරනවා නම් family එකකම documents apply කරන්න තියෙනවා නම් ඔයාට පුළුවන් කොච්චරක් applicants ලා ඉන්නවද කියලා enter කරන්න. total number of documents 2යි, number of applicants 1යි කියලා update කරා. එතන number of applicants enter කළාට පස්සේ අපේ page එකේ යට කොටස enable වෙනවා. එතෙන්දී ඔයාට පුළුවන් enter කරන්න applicant ගේ details. මෙතන මුලින්ම enter කරන්න ඕනේ document owner ගේ details. එතන main applicant නම් main applicant ගේ details ටික තමයි enter කරන්න ඕනේ. surname එක applicant ගේ passport එකේ තියෙන විදිහට enter කරන්න ඕනේ. other names කියන්නේ first name and middle names තමයි enter කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා date of birth. applicant ගේ date of birth enter කරන්න ඕනේ. ඒ වගේම passport number එක enter කරන්නත් ඕනේ. ඊට පස්සේ passport expiry date එක enter කරන්න ඕනේ. gender එක enter කරන්න ඕනේ. nationality එක. ඊට පස්සේ email ID. මෙතන email ID එක main applicant ගෙම වෙන්න ඕනේ නැහැ. මොකද මේක නිතරම use කරන ඔයාලට නිතරම බැලෙන email address එකක් තමයි enter කරන්න ඕනේ. ඊට පස්සේ primary phone එකයි secondary phone number එකයි. එතෙන්දිත් primary phone එක විදිහට මම enter කළේ අපි මුලින්ම one time password එක enter කරන්න ගත්ත mobile number එකමයි. ඊට පස්සේ secondary phone එකත් මම නිතරම use කරන mobile number එකක් තමයි දැම්මේ. මොකද මම අර කලින් කිව්වා වගේ ඔයාලගේ VFS appointment slot එකක් open වුණ ගමන් අපිට email address එකට අපි enter කරලා තියෙන email address එකට email එකක් එනවා. ඒ වගේම enter කරලා තියෙන primary phone එකට SMS එකක් එනවා. ඊට පස්සේ national ID number එක මේක අනිවාර්යෙන් enter කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ place of birth ඔයාට passport එකේ තියෙන විදිහට enter කරන්න පුළුවන්. ඊට පස්සේ country of birth, marital status, delivery address. මෙතන delivery address එකේදී ඔයාට enter කරන්න වෙන්නේ මේ documents ටික legalize කරලා ඔයාට courier කරන delivery address එක. ඒ address එක හරියටම enter කරන්න ඕනේ. මොකද ඒ address එකට තමයි ඔයාගේ documents ටික courier කරන්නේ. ඊට පස්සේ are you submitting the documents by yourself? ඒ කියන්නේ මගේ documents නම් මමද මේ documents enter කරන්න කියලා select කරන්න ඕනේ. එහෙම නැත්නම් එතන options තුනක් තියෙනවා. yes myself ඒ කියන්නේ මගේ document මමම enter කරනවා කියලා. second one no through a delegate or relative. ඒ කියන්නේ මගේ documents enter කරන්නේ මගේ delegate කෙනෙක් නැත්නම් මගේ relative කෙනෙක්. තුන්වෙනි එක තමයි no on behalf of my minor child. ඒ කියන්නේ ඔයාට ඉන්නේ පොඩි බබෙක් නම් එයාගේ documents නම් ඔයා මේ enter කරන්නේ මේ option එක select කරන්න පුළුවන්. එතකොට මම තමයි මේ appointment එක book කළේ තාත්තා වෙනුවෙන්. එතකොට මම මෙතන select කරලා තියෙන්නේ no through a delegate or relative කියන option එක. ඒ select කරාට පස්සේ delegate ගේ details ටික enter කරන්න section එකක් වෙනමම enable වෙනවා. මෙතෙන්දී delegate ගේ නම, ඒ කියන්නේ මගේ නම full name එකම මෙතන enter කරන්න ඕනේ. මගේ passport එකේ හරි ID card එකේ හරි තියෙන විදිහට. ඊට පස්සේ මගේ passport number එක, ID card number එක enter කරන්න ඕනේ. ඊට පස්සේ අපිට යටින් තියෙනවා select the documents to be legalized. මෙතෙන්දී මට මොන වගේ documents ද legalize කරන්න තියෙන්නේ කියලා තමයි enter කරන්න තියෙන්නේ. එතකොට මට තිබුණේ birth certificate එකයි police certificate එකයි. මම මේ දෙක ටික් කරලා ඉවර වෙලා proceed කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ certificate එක attach කරන්න. දැන් මම birth certificate එකයි police certificate එකයි කියලා ටික් කරපු නිසා යට enable වෙලා තියෙන්නේ මේ options දෙක විතරයි. එතෙන්දී birth certificate එකේ number එක මම enter කරන්න ඕනේ. ඊට පස්සේ choose file වලින් ගිහිල්ලා මම එතන birth certificate එක attach කරන්න ඕනේ. police certificate එකේ තුඩ number එකක් තියෙනවා. unique number එකක්. අන්න ඒ unique number එක enter කරලා choose file වලින් ගිහිල්ලා document එක attach කරන්න ඕනේ. මේ අපි attach කරන documents එකක්වත් megabyte දෙකකට වැඩි වෙන්න බෑ. ඒ වගේම JPG format එකෙන් හරි PDF format එකෙන් හරි විතරයි තියෙන්න පුළුවන්. ඊට පස්සේ මම continue කරනවා. continue කරනකොට මෙතන මට error එකක් ආවා මේ mobile number එක enter කරපු එකේදී. ඒකෙදී අර plus sign එක දාලා mobile number එක enter කරන්න බෑ. ඒක නිසා මම ආපහු එක modify කරා. ඔන්න දැන් මම මේ documents ටික ඔක්කොම attach කරලා මගේ submission එක කරලා තියෙන්නේ. මට මෙතන පෙන්නනවා මගේ total amount එක මේ documents වලට total amount එක රියල් 8500යි කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලනකොට මෙතන තියෙනවා මට document confirmation එක මේ application එකේ submission එක කරන්න. ඊට පස්සේ මම මෙතන මේ
ටික් එක දාලා මගේ ඩිස්ක්ලේම් එක අප්‍රූව් කරලා මම සබ්මිට් කරනවා. ඊට පස්සේ මම සබ්මිට් කරන වෙලාවේදී මට තව පොප් එකක් එනවා SMS confirmation එකකට. මේ SMS confirmation එකේදී අපි කරන්නේ අපිට SMS එකකට subscribe කරගන්න පුළුවන්. එහෙම නැත්නම් SMS එකක් නැතුව proceed කරන්නත් පුළුවන්. SMS එකේ තියෙන වාසිය තමයි ඔයා SMS එකට රුපියල් 500ක් ගෙවන්න ඕනේ. හැබැයි ඔයාට appointment එකක් available වුණ ගමන් notification එකක් එනවා, SMS එකක් එනවා appointment එකක් available කියලා. ඒක නිසා මම recommend කරන්නේ නම් ඔයාලට subscribe කරලා තියාගන්න SMS එකට. මොකද ඔයාලා නිතරම emails බලන්නේ නැත්නම් SMS එක තමයි bestම option එක මේ message එක ගෙන්න ගන්න. ඊට පස්සේ මම yes subscribe for SMS කියන එක ටික් කරලා proceed කරා. ඊට පස්සේ මට SMS එකේ amount එක pay කරන්න වෙනම page එකක් open වෙනවා. එතෙන්දී මම මගේ card details enter කරලා payment එක කරනවා. හැබැයි දැන් අර කලින් submission එකට කලින් මට පෙන්වන්නේ රුපියල් 8500ක් මම ගෙවන්න ඕනේ කියලා. ඒ amount එක මම අද ගෙවන්න ඕනේ නැහැ. ඒ amount එක මම ගෙවන්න ඕනේ appointment එක book කරන වෙලාවෙදී විතරයි. දැන් මම ගෙවන්නේ අර SMS එක enable කරන්න තියෙන රුපියල් 500 විතරයි. මෙතන ඔයාට පුළුවන් ඔයාගේ payment details card number එක enter කරලා proceed කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට යනකොට payment එක proceed කරන්න මෙතන button එක තියෙනවා. ඒක click කරලා proceed කරන්න පුළුවන්. ඊට පස්සේ මට මෙතන payment එකට OTP එක enter කරන්න තියෙනවා. මම ඒ OTP එකත් enter කරලා submit කරනවා. ඔන්න දැන් payment එක process වෙලා ඉවරයි. ඒ වගේම මම VFS appointment queue එකට attend වෙලා ඉවරයි. එතකොට මට confirmation email එකක් එනවා. මම legalization request එකක් submit කරා කියලා. මෙන්න මේ විදිහට තමයි අපිට VFS appointment එකක් book කරගන්න queue එකට join වෙන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්දී ඔයා time to time log වෙලා බලන්න ඕනේ ඔයාගේ waitlist number එක කීයද කියලා. ඒක බලන්නේ කොහොමද? ඒක මොන වගේ දේවල්ද කරන්න තියෙන්නේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you.